Hello everyone. කොහමද ඔයා මෙන්න මේ වගේ අදහස් ඉංග්‍රීසියෙන් කියන්නේ? මම පුදුම වුණා. මං ඒක අහලා මවිත වුණා. මම ඒ වෙලාවේ අඳුන් කුඳුන් වුණා. ඒ සියල්ල අඩු නැතුව දැනගන්න පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳී ඉන්න. I was flabbergasted to hear that news. අපි ඇත්තටම මේක නිවුස් කියලා කිව්වට හරිම උච්චාරණය ඒ විදිහට නෙවෙයි නිවුස් කියලායි යෙදෙන්නේ. I was flabbergasted to hear that news. මම පුදුම වුණා, මවිත වුණා ඒ ආරංචිය අහලා. I was flabbergasted to hear that news. She was flabbergasted when I told her the truth. She was flabbergasted when I told her the truth. මම එයාට ඇත්ත කියනකොට එයා පුදුම වුණා, අඳුන් කුඳුන් වුණා, මවිත වුණා. She was flabbergasted when I told her the truth. We were flabbergasted by his sudden decision. We were flabbergasted by his sudden decision. අපි පුදුම වුණා. අපි මවිතයටපත් වුණා. අපි අඳුන් කුඳුන් වුණා. ඔහුගේ ඉක්මන් තීන්දුවෙන්. We were flabbergasted by his sudden decision. We were flabbergasted by his sudden decision. අපි දක්ෂතාවය අනුව ඒ වගේ වාක්‍ය මේ විදිහට තවදුරටත් වෙනස් කරන්නත් පුළුවන්. We were flabbergasted by his sudden decision to go back to Ambilipitiya. We were flabbergasted by his sudden decision to go back to Ambilipitiya. We were flabbergasted. අපි පුදුම වුණා, මවිත වුණා, අපි අඳුන් කුඳුන් වුණා. By his sudden decision. ඔහුගේ ෂණික ඉක්මන් තීන්දුවෙන්. මොකක්ද අරගෙන තියෙන තීන්දුව? To go back ආපහු යන්නට to Ambilipitiya. Ambilipitiයට. ඔහු ඇම්බිලිපිටියට ආපහු යන්නට ගත් ඉක්මන් තීරණය සම්බන්ධව අපි පුදුම වුණා, මවිත වුණා, අපි අඳුන් කුඳුන් වුණා. කොහොමද කියන්නේ? We were flabbergasted by his sudden decision to go back to Ambilipitiya. He was flabbergasted to see me after a long time. ගොඩක් කාලයකට පස්සේ එයා මාව දැකලා පුදුම වුණා, මවිත වුණා. එහෙම නැත්නම් අඳුන් කුඳුන් වුණා. අපි මේක කොහොමද කියන්නේ? He was flabbergasted to see me after a long time. I was flabbergasted when I saw the exam results. I was flabbergasted. මම පුදුමයටපත් වුණා, අඳුන් කුඳුන් වුණා. When I saw දකිනකොට the exam results විභාග ප්‍රතිඵල. මම අඳුන් කුඳුන් වුණා, මම පුදුම වුණා, මම මවිතයටපත් වුණා විභාග ප්‍රතිඵල දකිනකොට. Everyone was flabbergasted by her singing talent. හැමෝම පුදුමයෙන් පුදුමයටපත් වුණා, මවිත වුණා ඇගේ ගායන කුසලතාවයෙන්. ඇගේ ගායන කුසලතාවයෙන්. By her singing talent. Everyone was flabbergasted by her singing talent. I was flabbergasted not knowing what to say. I was flabbergasted not knowing what to say. මම අඳුන් කුඳුන් වුණා, මම පුදුමයටපත් වුණා, මම මවිත වුණා. Not knowing නොදැන. What to say කියන්නේ මොකක්ද කියලා, කියන්නේ මොනවද කියලා නොදැන මම අඳුන් කුඳුන් වුණා. I was flabbergasted not knowing what to say. මං අඳුන් කුඳුන් වුණා මොකද්ද කියන්නේ කියලා නොදැන. I was flabbergasted not knowing what would happen next. I was flabbergasted not knowing what would happen next. මම අඳුන් කුඳුන් වුණා, මම පුදුම වුණා. Not knowing නොදැන. What would happen? What would happen? මොනවා වෙයිද කියලා. අනාගතයේදී යම් දෙයක් ගැන අපි අවිනිශ්චිත ලෙස හිතනකොට අපි would භාවිතා කරනවා. එහෙනම් අපි මෙහෙමයි කියන්නේ. I was flabbergasted not knowing what would happen next. I was flabbergasted. මම පුදුම වුණා, මවිත වුණා. මම අඳුන් කුඳුන් වෙලා ගියා. Not knowing නොදැන. What would happen next? ඊළඟට මොනවා වෙයිද කියලා හිතලා. සාර්ථක ඉංග්‍රීසි කතිකයෙක් වන්න. හොඳින් ඉගෙනීම මෙන්ම පුහුණුවද ප්‍රගුණ කරමු. ඉංග්‍රීසි කතරේ නිසා ඉදිරියට යන සමාජයේ ඔබ පසුපසට ගිය කාලයට තිත තබමු. Spoken English with Samanyapa. ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුවෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ විදේශගතව සිටින අයෙක් හෝ කුමන වයස් මට්ටමක අයෙකුවත් ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසි කතා කරන්න. තනි හා කණ්ඩායම් පන්ති, ඔන්ලයින් හෝ ෆිසිකල් හා අපගේ නේවාසික ඉංග්‍රීසි කඳවුර
තහවුර ඔස්සේ හෝ ඔබට පහසු හා කැමති මේ ඕනෑම ක්‍රමයකින් පහසුවෙන් ඉගෙන ගන්න. දැන්ම අමතන්න 071 011 22 62